නාට්‍යය ගුණසේන ගලප්පත්තිගේ මූදුපුත්තු නාට්‍යය 60 දශකයේ වේදිකාගත වෙන්නේ මේකට මුල්වන ස්පාඤ්ඤ ජාතික ලෝකා නැමැති නාට්‍යකරුවාගේ යේම කියන නාට්‍යය. මේ නාට්‍යයේ එක දීවරයෙකුගේ බිරිඳක් ඉන්නවා. උන් හොඳින් ජීවත් වෙනවා සතුටින්. ඔවුන්ට තියෙන එකම අඩුව තමයි දරු සම්පතක් නෑ. සමහර අයට හිතනවා මොන සම්පත තිබ්බත් දරු සම්පත නැත්නම් වැඩක් නෑ කියලා. ඉතින් විවිධ බාරහාර වෙනවා, කරන්න පුළුවන් සියලු දේම කරනවා, දරු සම්පතක් නෑ. ඒ අතරේ මේ කාන්තාව වෙනත් සම්බන්ධකමක් ඇති කරගන්නවා තවත් දීවරයෙක් එක්ක. හැබැයි මේක දන්නේ නෑ ඇගේ නීත්‍යනුකූල සැමියා. එතකොට අර දෙවන සම්බන්ධය නිසා ඇයට දරුවෙක් ලැබෙන්නේ නැහැ. ජීව විද්‍යාත්මක ගත්තොත් අර පුරුෂයාගේ යම් කිසි ප්‍රශ්නයක් තියෙන නැති දැන් ඇයට දරුවෙක් ලැබෙන්න ඉන්නවා. ඒකට සැබෑ සැමියාට මේක ඌ කල්පනා කරන්නේ අර තමන් කරපු යාග හෝම මේ පුද පූජාවල ප්‍රතිඵලයක් තමයි කියලා ඔහු ඊටාම සතුටින් දැන් ඇයට සලකනවා, සාත්තු සප්පායම් කරනවා. දැන් උන්වයේ දරුවා ලැබෙනවා. දරුවා ලැබිලා දැන් දරුවාගේ ඇත්ත දන්නේ දෙන්නයි. එකක් තමයි ගැහණිය, අනික තමයි අර අනියම් පුරුෂයා. සැබෑ ස්වාමි පුරුෂයා මේ ඇත්ත දන්නේ නැහැ. ඔහුට සමහරවිට කවදාවත් දැනගන්න ලැබෙන්නේ නැහැ. දැන් ඇය දරුවා නලවමින් ඇය බොහොම අපූර්වට යම් අදහසක් ප්‍රකාශ කරනවා. දැන් දරුවා කොහෙන්ද ආවේ දන්නේ නැහැ. දන්නවා මුහුදු පතුල යට ඉඳලා මුතු ඇටයක නිදි කරවා පෙන කෙටියක පා කරලා මගේ දූතට පුතු ආවා. ආපු ස්වභාවය වෙන ක්‍රමයක්. නමුත් එකක් දරු සෙනෙහස නිසා, ඒ වගේම දරුවට තියෙන ආදරය නිසා සහ ලෝකෙට ඇත්ත වසන් කිරීම උදෙසා කියනවා මුහුදු පතුල යට ඉඳලා මුතු ඇටයක නිදි කරලා පෙන කෙටියක පා කරලා මගේ දූතට පුතු ආවා. දැන් ඇත්තටම ඇයට සතුටු වෙන්නේ. ඇයට දැන් දරුවෙක් ඉන්නවා, කාගේ හරි ගමන්නේ. ඇගේ කුසින් උපන් දරුවෙක් ඉන්නවා. එතකොට ඇගේ සිතුවිලි හරි ප්‍රබෝධමත්. සුදු පාටින් පහන් තරුව දුර ආසේ දිලිසෙනවා. සුදු පාටින් ටිකිරිසිනා පුතුගේ මුවින් ගිලිහෙනවා. පහන් තරුවේ ආලෝකය වගේ තමයි දරුවගේ හිනාවේ ආලෝකය. ඔන්න ඊළඟට තමයි මේ ගීතේ ලස්සනම තැන තියෙන්නේ. ඉතින් මං දන්න හැටියට ඒ කියන්නේ මේ අතීතය අපි දන්නේ නැහැ. අපි කුඩා දරුවෝ සමහර මේ නාට්‍ය පෙන්වනකොට. ඉතින් අපි දන්නේ එකෙක් කලාකරු කියන දේවල් අහලා. ඉතින් ඇත්තටම මේ අවස්ථාවට ගීතයක් ඉක්මනින් ලියවිලා නැහැ. ඉතින් මේකට ගීතයක් ලියන්න කියලා මාගමසේකර මහත්තයාට බාර දීලා තියද්දී දවසක් ගුණසේන ගලප්පත් මහත්තයාලා ගෙදර රාත්‍රිය ගත කරමින් ඉන්න ඇද්දී දෙන්න දැන් නීදි. කවුද මේ ගලප්පත් මහත්තයයි සේකරයි. මහරෑක පාටම මාගමසේකර නවතර ඇරෙවලු කාටද? ගුණසේන ගලප්පත් ඇරලා ආවා අරකාවා. මොකද්ද? අරක කියන්නේ මේ ගීතය, මේ සිතුවිල්ල කියන්නේ බලන්න උපවිඥානයේ මේ ගැන ඔළුවේ තියාන තමයි මේ සේකරන් හුඟක් අවස්ථාවල ඔහොම මහරෑ අනික් මිනිස්සු ඇරෝලා ගීත ලියලා තියෙනවා. ඒ කියන්නේ ඕකන කියන්නේ හොඳ කලා නිර්මාණ බිහි වෙන වෙලාවයි මාරයා එන වෙලාවයි හොයන්න බෑ. ඔන්න බලන්න ඊළඟ වචන ටික. දරුවට තාත්තර දෙන්නෙක් ඉන්නවා. වෙරළෙන් කිරි කවඩි සොයා කෙනෙක් පුතුට ගෙන එනවා. ඒ තමයි ගෙදර තාත්තා. වෙරළෙන් කිරි කවඩි සොයා කෙනෙක් පුතුට ගෙන එනවා. තවත් කෙනෙක් පාට පබලු කඩින් ගෙන එනවා. එයත් හොරෙන් තෑගි දීලා යනවා. එයා තමයි නියම තාත්තා. මොනවා වුණත් අම්මට මේවා කොහොම බාර ගන්න සිද්ධ වෙනවා කා වෙනවද? දරුවා වෙනුවෙන්. ඇයිව එකක්වත් ප්‍රතික්ෂේප කරන්නේ? ඇයි මොකද කරන්නේ? ඇයි කියනවා මෙහෙම. ඒ පබලුයි මේ කවඩි එක නූලේ අමුණනවා. කාට වුණත් මේ දරුවට ඒ වයින් හවඩි තන පුතුගේ ඉනේ පරදිනවා. මං තාත්තක් දෙන්නගෙම ආධාරයෙන් මගේ දරුවා මම ටැග් කරනවා. කොයිතරම් මනරම් අදහසක්ද. මූදු පුත්තු බලපු නැති ඕන කෙනෙකුට මේ ගීතය වෙනම රස විඳින්න පුළුවන්. මේ සංසිද්ධිය අඳුනා ගන්නවා නම් තව වඩාත් හොඳට අඳුනා ගන්න පුළුවන්. ලස්සන වචන තියෙන්නේ. කවඩි සොයා කෙනෙක් ගේනවා, තවත් කෙනෙක් පාට පබලු අරන් එනවා. ඔහොම දරුවෝ ඇති අම්මලත්
ඕන තරම් මේ සමාජය ඇති.